බ්‍රේකින් නිවුස් මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ගම්පහ ස්ථාන දෙකක අද රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධි දෙකකින් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලැබුවා. එක් සිද්ධියක් වාර්තා වුණේ ජායල මාකපිට ප්‍රදේශයෙන් කඩවත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා සැකකරුවන් පලා ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනෙක් වෙඩිතැබීම වාර්තා වුණේ ගම්පහ තම්මිට ප්‍රදේශයෙන්. යතුරු පැදියකින් පැමිණි නාදුරන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. තුවාල ලබා ඇත්තේ උඩුගම්පල පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු යතුරු පැදියකින් යමින් සිටියේදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. එම පුද්ගලයාද ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ ගම්පහ රෝහලටයි. පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. අත්දින සවස 6:45ට පමණ ගම්පහ අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් විකිණීමේ වෙළඳසලක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කරන ලද වෙඩිතැබීමකින් එම යතුරුපැදි අමතර කොටස් විකිණීමේ වෙළඳසලෙහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.